සියලු දෙනාටම තුරුණේ ආශිර්වාදය, රත්නත්‍රි ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපි ඖෂධ පූජාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ 1,10,400ක ඖෂධ පූජාවක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඖෂධ පූජාව සිදු කරන්නේ පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලු සමාජිකයන්ගේ දායකත්වයෙන් සිදු කරලා පියුමි රශ්මිකා දිනේට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත් මේ දෙසැම්බර් මාස පොහොය නිමිති කරගෙන තමයි මේ වටින පින්කම් සිදු කරන්නේ. ඉතින් පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලු සමාජිකයන්ගේ දායකත්වයෙන් තමයි මේ කටයුත්ත සිදු වෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්නේ බෙහෙත් අවශ්‍ය දරුවගේ ආදරණීය මෑණියන් තමයි මේ ස්ථානට සම්බන්ධ වෙලා සිටින්නේ. ඉතින් 1,10,400ක ඖෂධ පරිත්‍යාගයක් අපි මේ අවස්ථාවේදී අවශ්‍ය කරන්නේ. ඔබතුමියගේ ආදරණීය පුතුණන්ට අවශ්‍ය කරන ඖෂධ තමයි මේ අවස්ථාවේ කියන මේ පරිත්‍යාගය සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දායකත්වය පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලු දෙනාගේ දායකත්වයෙන් තමයි ඔබතුමියගේ ආදරණීය පුතුණන්ට අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය මේ අවස්ථාවේ සිදු කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී 1,10,400ක ඖෂධ මා මේ අවස්ථාවේ මිලදී ගෙනල්ලා පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලු සමාජිකයන් නියෝජනය කරමින් මේ අවස්ථාවේදී මේ කටයුත්ත මම සිදු කරනවා. ඉතින් මම මේ අවස්ථාවේදී ඔබතුමියගේ ආදරණීය පුතුණන්ට ඉක්මනින්ම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවන රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අතු කරවාගෙන මේ ඖෂධ පරිත්‍යාගය මේ අවස්ථාවේ සිදු කරනවා. ඉතින් ඒ වගේම මේ පරිත්‍යාගය සිදු කළ බලාපොරොත්තු වෙනවා පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලුම දෙනා බලාපොරොත්තු වෙන්නේ එම් පවුල් වල සිදු වෙන නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නත් ඒ වගේම මේ පිළිකා රෝගයෙන් පෙළෙන පියුමි රශ්මිකා දිනියටත් නිදුක් නිරෝගී සම්පන්නිය රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න මේ පිළිකාවට ගොදුරු වෙලා සිටින කුංචි දූ දරුවන්ට අම්මලා තාත්තලා සිදු දෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම අරමුණු කරවාගෙන දෙසැම්බර් මාස පොහොය නිමිති කරවාගෙන ඖෂධ පූජාවක් දවසේදී සිදු කරනවා. 1,10,400ක ඖෂධ පූජාවක් මේ අවස්ථාවේ සිදු කරන්න තිබුණා. දායකත්ව දක්වන්න තිබුණු සියලු දෙනාටවත් නිදුක් නිරෝගී සම්පන්නිය රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඖෂධ ලබා ගන්න ඔබතුමීට මම මතක් කරනවා. ඔබතුමී හිතට දැනෙන දේ මේ අවස්ථාවේදී ලෝකයට දැනුවත් කරන්න හැටියට. ඇත්තටම මට මේ බේත් අවශ්‍ය වෙලා තිබුණා. මම පිළිකා සුවසහන අපේ හාමුදුරන්ට හම්බෙලා කිව්වහම හාමුදුරුවෝ මේ මුල්දලා මේ බේත් ටික අපිට ලබා දෙන්න කටයුතු කරලා ලබා දුන්නා. ඒ වගේම මේ බෙහෙත් වලට උදව් කරපු බණ්ඩාර මහතාට ඇතුළු සියලු දෙනාට ඒ වගේම කිසියම් අයකින් මට උදව් කරපු සියලු දෙනාට ගොඩක් ස්තුතියි. උණුවන හැමෝම මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ බෙහෙත් ඖෂධ ලබා ගන්න උදව් කරන්න ඒක ගොඩක් ලොකු පිනක්. ඉතින් මම ඔබට ආරාධනා කරනවා ඔබත් එන්න අපි සමග එකතු වෙලා අපේම සහෝදර ජනතාව වෙනින් පීඨක් සරණක් වෙන්න ඔබත් එන්න කියලා අපි ආරාධනා කරනවා. දවසේදී 1,10,400ක ඖෂධ පරිත්‍යාගය තමයි මේ අවස්ථාවේ සිදු කරන්න දෙතුනේ. මෙතුමියගේ ආදරණීය පුතුණන්ගේ ජීවිතය බේර ගන්න තමයි අපි පුංචි හරි උත්සාහයක් දරන්නේ. ඉතින් මේ පින් ඖෂධ බලයෙන් පුතුණන්ගේ ජීවිතය ඔතනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන දායකත්වයක් සැමටත් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ඔබත් එන්න අපි සමග එකතු වෙලා අපේම සහෝදර ජනතාව වෙනුවෙන් පීඨක් සරණක් වෙන්න ඔබත් එන්න කියලා ආරාධනා කරනවා. මම අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ සිල් දනාට දලදා හාමුදුරන්ගේ පීඨ ලැබේවා.